අය කඩු තියෙනවා. මකරු ඉන්නවා. අයිබෝන් අපි ඉන්නේ හෙල්සින්කි මැද ජපානයේ කට්ටියගේ සංස්කෘතිය විදහා දක්වන තැනක චෙරි පාක් එකේ. ගිහිල්ලා බලමු අද දවසේ චෙරි පාක් එකේ මොකද වෙන්නේ කියලා. right. කෑමක්ද ඔන්න කෑම තැනක් කෑම කියන්නේ ඉතින් පෝලින් තමයි හොඳ පේනවනේ පෝලි හැමතැනම sweets Japanese sweets something and Japan sweets මොන හරි පේනවනේ queue එක සෑහෙන සෙනගක් ඉන්නවා කෑම වර්ගවල කෑම තියෙන තැන්වල කෑම පෝලිං හරිම දිගයි මේ කොහොම නමුත් ඉතින් චෙරි ගස් හැමතැනම තියෙනවා මේක 2005 දී තමයි පටන් අරගෙන තියෙන 2007 විතර වෙනකොට පොඩ වැඩි දියුණු කරලා මම හිතන්නේ 2007 දී චෙරි ගස් 50කින් වගේ පටන් අරගෙන තියෙන මේ වෙනකොට නම් චෙරි ගස් 250ක් විතර තියෙනවා කියලා තමයි ආරංචි කෑම ටිකක් මොන හරි කන්න ඕනේ මේ හැමතැනම පෝලි ඒක තමයි ප්‍රශ්නේ සෙනග සෑ අම්මා ඉදුවයි නම් ගියා මේ වෙන පැත්තක් බලලා ඉන්න මොන හරි තව තියනවද කියලා මම එක පොලිමකට සෙට් කරලා පේනවනේ පොලිම ඕ ඉස්සරහට 50ක් 60ක් වගේ ඉන්නවා කරන්න දෙයක් නැහැ ඉතින් මොන හරි කනවා නම් මේ විදිහට ඉඳලා තමයි ගන්න වෙන්නේ මොකද ඒ තරමට සෙනග ඔය පේනවා පේනවා කිසිම සහනයක් නැහැ පොලිම ඉඳලා තමයි ගන්න තියෙන්නේ අපි මැට් එකක් කෙලලා right චුට්ට කන්නයි හදන්නේ රස කෑමක් වගේ පේන්නේ අද දැන් කෑම වේල මෙහෙමයි ප්‍රෝන්ස් තියෙනවා එතකොට චිකන් නූඩල් එකක් තියෙනවා ඊට අමතරව කොටන් කැන්ඩි තියෙනවා හොඳම වැඩේ කියන්නේ මේ තුනම යන්නේ කලවම අන්න එක තමයි කැත වැඩි කියන්නේ මේ මොනවද කියන්නේ මේ ප්‍රෝන් එක නම් ස්විට් චිලි සෝස් එකත් මම මේ ෆස්ට් ටයිම් මෙහෙම කෑවේ ඒකේ තමතුම වෙනමම රහක් තියෙනවා ෂොක් ක්‍රිස්පි හරිම ක්‍රිස්පි හරිම රයි අම්මෝ පොඩි මෑන් නම් පිහදන්නේ නාවන්නේ මේ මෑන වැඩි පටන් අරන් ගත්තා මමත් කන්නනේ නැත්තම් මට නැතිවි ඉස්සෝ ඔව් ප්‍රෝන්ස් හරිම රයි නියමයි ස්වීට් චිලි සෝස් එකත් එක්ක එක වෙනමම රහක් මම මේ කෑම ස්වීට් චිලි සෝස් එකත් එක්ක මේ ප්‍රෝන්ස් මාරයි ලස්සන බල්ලෙක් ඉන්නවා මේ මම පෙට්ස් 2 කාටුන් එකේ දැක්කා ඒක මේ හරිම ලස්සනයි පුළුවන් වුණත් මේ එයාගේ අයිතිකාරයා ඉන්න විදිහට මට පෙන්වන්න බෑ නමුත් ඉතින් කරන්න දෙයක් නැහැ මේ කරන්නම දෙයක් නැති වුණත් මම පෙන්වන්නම් මේ හරිම ලස්සනයි බල්ලා මහා පෙරේත කෑමක් කන්නේ මේ කොටන් කැන්ඩි කනවා ආය ඉස්සෝ කනවා අන්න අර බව්ව පෙන්න නියම පොසිෂන් එකේ බව්ව ඉන්නවා බලන්න මේ බව්ව මම පෙන්නන්නම හිටියේ
එයාගේ වෙනම ලස්සනක් තියෙනවා. මම අර කිව්වේ pets 2 එකේදී මම දැක්ක මේ වගේ බවුවෙක්. සැබෑ ජීවිතේ මෙහෙම ඉන්නවද කියලාත් මට හිතෙනවා බලන්න හොඳට පීරලා කරලා ලස්සන ඉන්න බවුවෙක් කියන්නේ. පොඩ්ඩට විච්චා කර තිබ්බේ. සපත්තු ගැලවිලා ගියා. බල්ලා පුදුම ලස්සනට මේ ග්‍රූමින් කරලා තියෙනවා බල්ලා. කොණ්ඩ දෙකක් බැඳලා. ෂා. බලන්න ඔයාගේ ලස්සන. චෙරිගස් මැදින් චෙරි මලුත් බලාගෙන මේ මල් වසන්තයත් බලාගෙන යන ගමන් එයාලගේ මේ ජපානයේ සංස්කෘතියත් එක්ක බැඳිච්ච දේවල් අයිටම්ස් තියෙනවා හැදිලා මෙහෙ. ඒවත් පෙන්නනවා වතන ස්ටේජ්ස් දෙක තැන් දෙකක. අපි ගිහිල්ලා පුළුවන් විදිහට ඒවත් බලමු. කම්මයිත් එක්ක පොඩ්ඩක් පල්ලෙහාට. බලන්නකො මේ ගස් මැදි යනකොට කොච්චර ලස්සනද කියලා. පුදුමාකාර ලස්සනක් තියෙනවා. යුරේකා ඔන්න ඉන්න දෙන්න. එක්කෙනා සබම්බෝල පුම්බන්න හදන්නේ. දැන් ඉතින් පුම්බන්නේ නැහැ නේ. දැන් සබම්බෝල ගසන්න තියෙන්නේ. ජපන් ෆෙස්ටිවල් එකක් වුණාට ඉතින් මේ සෑහෙන ජපන් නොවන මිනිස්සු පිරිසක් මෙහෙට ඇවිල්ලා ඉන්න බලන්න අපි වගේම. ඉතින් අපි තාසයිනේ මේ වගේ සංස්කෘතික දෙයකට සහභාගී වෙලා බලන්න මොකද්ද මේ කියලාවත් අඩුම තරමේ. ඉතින් මෙහෙ මෙයාලගේ ගොඩක් දේවල් තියෙනවා. මේ ස්ටේජස් වලත් කීපයක් යනවා. then right. තවත් විශේෂ දෙයක් තියෙනවා පෙන්වන්න කොච්චර කුණු තිබ්බත් මේ පේනවනේ කුණු ටික තියෙන විදිහ. මේකත් නිකන් අර අපේ විකටඳුන් තරංගය වගේ තමයි ඒ උනාට මේ the most unique costume. most unique costume කියලා ඉතින් තෝරගත්ත එක. Tulkoon tänne eteen. Paljon onnea ja aplodit voittajille. On බලන්න most unique, most coolest. Loistavaa. Hei, kiitoksia paneutumisesta. Ja Meille saapuu Minni Ilmonen tänne lavalle. Ja Minni Ilmonen saapuu tänne soittamaan soitintaan myöskin. Anna Vimmalle යනවා මෙහෙම. ගෙම්බ මල්ලිත් එනවා. Eikä mä ärkyttänyt ja todella hyvä විවිධාකාර හැඩතල වලට ඇඳගත් අනුත් එක්කෙනෙක් ගොළුවේ මලකුත් පැලවෙච්ච එකක් තියෙනවා. අන්න තියෙනවද? තමයි. Mitä siinä oli mulla tiinekkinä? Ja no. Tässä välissä voitaisiin vielä
දැකලා ඇතිනේ අර මේ වතුර පුරවලා තියෙන කණු. මේ කණු වටේටම චිත්ත ඇඳලා. ලංකාවේ මෙහෙම චිත්ත ඇඳපු කාලයක් තියෙනවා මතක ඇතිනේ කට්ටිය නේද? හා. ෆෙස්ටිවල් එක ඉවර වෙන්න තව ස්වල්ප වෙලාවක් තියෙනවා. මම හිතන්නේ අපි එතරම් කාලයක් ගත කරන්නේ නැතිව බලමු. තව පොඩ්ඩක් පල්ලෙහාට මොනවා හරි තියෙනවා නම් ගිහලා බලලා. මොකද අපි යන්න තියෙන දුරත් වැඩි ගෙදරට. ගිහලා බලලා තව මොනවා හරි බලන්න තියෙනවා නම් වටපිටාව බලලා අපි යමු. බල්ලුන්වත් ෆොටෝ ගහනවා. මල් පිටිපස්සෙන් තියලා. කොහොමද ඇක්ෂන් එකට ඉන්නේ? තවත් ලස්සන දර්ශන මේ 1900 බර ගණන් වල කැමරා එකක් නේ. මම නිකමට ඇහුවා කැමරා එක කොච්චර කාලෙද කියලා. අවුරුදු 100ක් පරණයි. ඉස්සෙල්ලාම අපච් එකේ ෂටර් ස්පීඩ් එක ISO හදන්න ඒක මොකක්ද නැතුව ආපු. නමුත් ක්‍රමවේද එකමයි ආපු කැමරාස්. මම ෆොටෝග්‍රැෆි කරා වයිල්ඩ් ලයිෆ්. ඒකට අපිට ඔය ෂටර් එක අපච් එක ෂටර් ස්පීඩ් මුකුත් අවශ්‍ය නැහැ. ඔටෝ දාන්න පුළුවන් ගහන්න පුළුවන්. නමුත් ප්‍රොෆෙෂනල් විදිහට ගහන්න ඔය තුනම ඕනේ. ඉතින් ඒ සියල්ල මැනුවල් කරගන්න ඕනේ කැමරා එකක්. අවුරුදු 100ක් පරණ. අලගේ ජාතිකයන් වලින් දෙකෙන් එකක් මම හිතන්නේ. යන්දගත් එක්කෙනෙක් තමයි. This is the masterpiece of this lady who sells this. It's not the masterpiece. What you're selling? You sell Ethiopia? Okay. The kimono? Yes. You live in Ethiopia and you can buy it online. Online. Yeah, okay. Kimono for Kimono life. for life. Yeah. Yeah, of Check it course. out. Oh. This is. බලමු එයාලගේ ඉන්ස්ට්‍රුමන්ට් එකක් එක්කෙනෙක් ප්ලේ කරනවා. try එකක් දෙනවා බලමු. මේක මේ හැම අවුරුද්දකම එයාලා ඒ කියන්නේ ජපන් කට්ටිය එයාලගේ සංස්කෘතික අංගයක් විදිහට උත්සවය කරන්න පවත්වන්න තෝරගන්න තැනක්. ඉතින් මේක චෙරි මල් වලින් වැහිලා ගියපු දවසක් සමහර විට මේ සකුරා මල් කියන්නේත් මේකටම වෙන්නේ නැති. ඒක එහෙම වෙන්නේ නැති කියලා මම හිතනවා. ඉතින් මෙයාලා මේ හැම අවුරුද්දකම මේ උත්සවය ගන්න පාවිච්චි කරන පාක් එක තමයි මේක. ඉතින් මේ පාක් එකේ මේ කියන විදිහට චෙරි මල් වලින් පිරීලා යන එකම යාලට ලොකු වාසනාවක් වෙන්න පුළුවන් මේ උත්සවයේ මේ පාක් එක ඇතුලේ ගන්න. ඉතින් ඔයාලා දකින්න ඉතින් ලොකු චෙරි මල් වලින් වැහිලා ගියපු තැනක් මේක. මේ හැමතැනම එක විවිධ ආකාර විදිහට ජපානයේ සංස්කෘතික අංග රසකට දායක වෙන විදිහට සරසලා අවස්ථාවන් සලසලා දීලා තියෙනවා. ඉතින් අපිත් තව චුට්ටක් යන්නයි හදන්නේ. තව ටිකක් මොන හරි තියෙනවා නම් බලලා අපි යමු. Kachinai. A bamboo sword. Bamboo sword. Okay. And she did hit with it. It's like gold. මේක දාලා තමයි මේක අල්ලන්න තියෙන්නේ. මේ මම හරියට දාගත්තේ නැහැ. ඉතින් අල්ලන්න බෑ. මොකද හිර කරලා තියෙන එක මෙතන මේ බාගෙට දාගෙන ඉන්නේ. ගන්නනේ ඉතින් වයිෆ්ට කඩුවක් හම්බුනොත් ඉතින් ඉස්සෙල්ලාම ෂොට් එක හම්බෙන්නේ අපිට තමයි. වෙලාවට තලේ නැහැ. ඒක යූස් කරන්නේ අර ග්ලව්ස් එකයි මෙතන තියෙන හෙල්මට්ස් වි දාලා තමයි පාවිච්චි කරන්නේ. ඇත්තම තලේ නැති වුණාට යාලා මේක ඔකේෂන්ස් වලට හා ට්‍රේනින් වලට පාවිච්චි කරන්නේ. මම දැන් මේ
තියෙන ඇත්තම සමුරායි කඩුවක්. ඒ බලන්න. This is the real one, right? එහෙනම් ඔන්න අපි යන්න හදන්නේ. අර ඉස්සෙල්ලා ඇවිල්ලා ආපහු ගියපු වැස්ස එනවා වහිනවා එක පැත්තකට. ඉතින් වැඩි වෙලාවක් ඉන්න බෑ මෙහෙම. මේ තව ටිකක් වෙලා හිටියොත් අනිවාර්යෙන් තෙමෙන්න වෙනවා. සීතලයි. සෙල්සියස් දැන් මේ වෙනකොට 6යි. තව ටිකක් වෙලා වතුර වටනකොට පස්සේ ඉන්න බෑ. සීතලයි හොඳටම මේ තෙමා ගත්තොත් හරිම අමාරුයි. මේ අපි ඔක්කොම යන්න හදන්නේ. ඉතින් ඔන්න අද පවුලත් එක්කම ආවා. හෙල්සින්කි වල ජපාන් කල්චරල් ෆෙස්ටිවල් එකක් වෙන මේ චෙරි ෆ්ලවර් ගාඩන් එකනේ. චෙරි ෆ්ලවර් ගාඩන් එකේ මේ අද තිබ්බ ෆෙස්ටිවල් එකට අවිල්ල යන්න ආවා. ඉතින් පුළුවන් හැම දෙයක්ම ඔයාලට පෙන්නුවා. බොහොම ස්තුතියි රැඳී හිටියට. ඉතින් තවත් දවසක හම්බෙමු අලුත් වීඩියෝ එකකින් අලුත් දෙයක් දැනෙන දෙයක් ඔයාලට පෙන්වන්න. හරි ආසාවෙන් ආවේ මේ හැමතැනම. හරිම ලස්සනයි ඇත්තටම. සමහරලාට කැමරාවට පෙන්වන්න බැරි තරම් ලස්සන දේවල් තිබුණා. ඉතින් ඔයාලා හැමෝටම බොහොම ස්තුතියි. අවසාන වෙනවම බැලුවා නම් ඔයාලා කැමති දේවල් දැනෙන දේවල් ඔයාලා දන්න දේවල් මේ ජපනිස් කල්චර් එක ගැන දන්න දේවල් තියෙනවා නම් කමෙන්ට් කරන්න. සබස්ක්‍රයිබ් කරලා නැත්නම් සබස්ක්‍රයිබ් කරන්න channel එක. තව අලුත් දේවල් දැක් ගන්නත් එක්ක. එහෙනම් අලුත් දවසක හම්බෙමු. අපි ඔක්කොම ගිහින් එනවා. එහෙනම් සයෝනාරා.